පිටරට විස්තර අපේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. විදේශ රැකියා, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර වැනි ගොඩක් තොරතුරු දැනගන්න අපිව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතාලියේ ඉන්න ලාංකිකයන් වගේම අනෙකුත් රටවල් වල ශ්‍රමිකයන් අතර දැනට වැඩිපුරම කතා බහට ලක්වන මාතෘකාවක් වෙන්නේ සන්තෝරියාවක් එහෙමත් නැත්නම් පොදු සමාවක් ලැබෙයිද කියන එක. එහෙමත් නැත්නම් සන්තෝරියා නීතියක් මේ අවුරුද්ද ඉක්මනින්ම එයිද කියන එක. දැනට පවතින නිලතොරතුරු වලට අනුව 2020 වසරේ පැමිණි ආකාරයේ විශාල පරිමාණයේ පොදු සමාවක් එහෙමත් නැත්නම් සන්තෝරියා එකක් ලබා දීමට ඉතාලි රජය මෙතෙක් කිසිදු තීරණයක් අරගෙන නැහැ. නමුත් මිනි සන්තෝරියා එකක් පිළිබඳ මේ වන විට කතා බහක් ඇති වෙලා තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් බලමු මිනි සන්තෝරියා එකක් කියන්නේ මොකක්ද? ඒකට අයදුම් කරන්නේ කොහොමද? ඒකේ වාසියක් ඔයාට ගන්න පුළුවන්ද කියන එක ගැන. ඉතාලියේ ඉන්න සංක්‍රමණිකයන් අතර මිනි සන්තෝරියා එකක් කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන සාමාන්‍ය සන්තෝරියා එකක් නෙමෙයි. ඒ කියන්නේ ලොකු මහා පරිමාණයේ සන්තෝරියා එකක් නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම දෙක්‍රොතෝෆ්ලුසි. ඒ කියන්නේ වැඩ බලපත්‍ර කෝටාව යටතේම තියෙන ඇතැම් විශේෂ සහන සහ සංශෝධන හැඳින්වීමට භාවිතා කරන ව්‍යවහාරික නමක්. ඒක මිනි සන්තෝරියා එකක් කියලා කියන්නේ ඇයි? ඒක ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍ය සන්තෝරියා එකකදී රටේ ඕනෑම නීති විරෝධී අයෙකුට දඩේ ගෙවලා තමන් විසින්ම වීසා එකක් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. නමුත් මිනි සන්තෝරියා එකකදී ඔයාට තනිවම අයදුම් කරන්න බෑ. ඔයා වෙනුවෙන් ඉල්ලීම කරන්න ඕනේ සේවා යෝජකයෙක් විසින්. ඒ කියන්නේ සිනියෝරා කෙනෙක් හරි සිනියෝර කෙනෙක් හරි. ඒ කියන්නේ ඔයාගේ බොස්. සාමාන්‍යයෙන් දෙක්‍රොතෝෆ්ලුසි කියන්නේ රටෙන් පිටත ඉන්න අයට ඉතාලියට ඇවිල්ලා ජොබ් එකක් කරගන්න තියෙන අවස්ථාවක්. නමුත් මිනි සන්තෝරියා යන සංකල්පය යටතේ දැනටමත් ඉතාලියේ කොළ නැති අයට, ඒ කියන්නේ වීසා එකක් නැති ශ්‍රමිකයන් සඳහා සේවා යෝජකයාට අයදුම්පත් ඉදිරිපත් කිරීමට රජය ඉඩ සලසලා තියෙනවා. විශේෂයෙන්ම සාත්තු සේවකයා කියන්නේ කෙයාගේ වේම නැත්නම් බදන්තේ සහ කුෂිකාර්මික ශ්‍රමිකයන් සඳහා සාමාන්‍ය කෝටාවට අමතර විශේෂ කෝටා ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. මේක එක්තරා ආකාරයක සීමිත පිරිසකට ලැබෙන සමාවක් විතරයි. ඒ වගේම ඒකේ විශේෂත්වය වෙන්නේ සේවා යෝජකයා ඔයා වෙනුවෙන් සිස්ටම් එකට අයදුම්පතක් ඇප්ලිකේෂන් එකක් යොමු කරපු අවස්ථාවේ ඉඳලා ඒ අයදුම්පතේ තීන්දුව ලැබෙනකන් ඔයාව පිටුවහල් කිරීමේ නියෝගයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒක తాවකාලිකව නවත්වනවා. මේ ක්‍රමයේ යටතේ වීසා එකක් ලබා ගන්න වැඩි අවස්ථාවක් තියෙන්නේ ඉතාලි පවුල්වල සේවය කරන අය. ඒ කියන්නේ වයසක හෝ ආබාධිත අය බලා ගන්න කෙයාගිවර්ස් එහෙම නැත්නම් බදන්තෙක් රැකියා කරන අයට තමයි. ලාංකිකයන්ට මේක හොඳ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ ගොවි පෙළවල් වල රස්සාව කරන අයටත් මේ අවස්ථාව තියෙනවා. ඒ වගේම සීසනල් වීසා කියන්නේ වතු වීසා වලට ඇවිල්ලා ඒක අලුත් කරගන්න බැරිව එහෙම නැත්නම් කලින් නීත්‍යානුකූලව ඇවිල්ලා වීසා එක අහිමි වෙච්ච අයට මේ විධිමත් කිරීමේ යටතේ අවස්ථාව තියෙනවා. මිනි සන්තෝරියා එකක් යටතේ වීසා එකක් ලබා ගන්න නම් ඔයා අවශ්‍යතා කීපයක් සම්පූර්ණ කරන්න ඕනේ. සේවා යෝජකයා ඔයාට රස්සාව දෙන්න, ඔයාට වීසා එකක් හදලා දෙන්න කැමති වෙන්න ඕනේ. ඒ වගේම මේ සේවා යෝජකයා රජයට නියමිත විදිහට බදු ගෙවන එක්කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම සේවා යෝජකයාට ස්පීඩ් එක එහෙම නැත්නම් ඩිජිටල් ඩෙන්ටිටි කාඩ් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ සහ අයදුම්පත යොමු කරන්නේ හරහා 2026 ඉඳලා වංචනික සේවා යෝජකයන් අඳුරගන්න පද්ධතිය වඩාත් දැඩි කරලා තියෙනවා. ඔයා වෙනුවෙන් අයදුම්පත ඉදිරිපත් කරන සේවා යෝජකයා සැබවින්ම ඔයාව නඩත්තු කරන්න පුළුවන් ආදායමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එක සේවකයෙක් ගන්න නම් සේවා යෝජකයාට ආදායම යූරෝ 20000කට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. 2026 දී මහා පරිමාණ සන්තෝරියා එකක් ආවේ නැතත් දෙක්‍රොතෝෆ්ලුසි හරහා නීති විරෝධී සංක්‍රමණිකයන්ට වීසා එකක් හදා ගන්න තියෙන හොඳම අවස්ථාව මේක වෙන්න පුළුවන්. වතු වීසා වලට එහෙම නැත්නම් සීසනල් වර්කර්ස් විදියට ඇවිල්ලා පස්සේ වීසා බලපත්‍රය අලුත් කරගන්න බැරි වෙච්ච එමත් නැත්නම් වංචනිකයන්ට අහු වුණ අය පිළිබඳව ඉතාලි රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉස්සර නම් වතු වීසා එකක් අරගෙන ඉතාලියට ආවට පස්සේ ඒ කාලේ ඉවර වුණාම ආපසු තමන්ගේ රටට යන්න ඕනේ. නමුත් මෑතකදී හඳුන්වා දුන් නීතියේ සංශෝධනයක් අනුව ඔයා අවශ්‍යතා සම්පූර්ණ කරන එහෙම නැත්නම් සුදුසුකම් සම්පූර්ණ කරන ඕනම වෙලාවක අවුරුද්දේ ඕනම කාලෙක
ඔයාගේ වීසා එක එහෙම නැත්නම් වතු වීසා එක සාමාන්‍ය සෝජෝර්න එකක් බවට පත් කරගන්න පුළුවන්. මම ඒ පිළිබඳව කලින් වීඩියෝ එකකින් කතා කළා. ඔයා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහින් ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. වර්තමාන ඉතාලි රජය ඒ කියන්නේ මෙලෝනිගේ ආණ්ඩුව නීති විරෝධී සංක්‍රමණ පාලනය කිරීමට දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ නිසා නීති විරෝධී සංක්‍රමණිකයන්ට එකපාරම පොදු සමාවක් එහෙම නැත්නම් විශාල ප්‍රමාණයේ සන්තූරය එකක් එයි කියලා බලාපොරොත්තුවක් තියන්න බෑ. ඉතාලි රජය උත්සාහ කරන්නේ සන්තූරය එකක් දීලා නීති විරෝධී සංක්‍රමණිකයන්ට වීසා දෙනවට වඩා ඩෙක්‍රෙටෝ ෆ්ලුසි වගේ විධිමත් වැඩ බලපත්‍ර ක්‍රමයක් යටතේ නීත්‍යානුකූලව ඉතාලියට අවශ්‍ය සේවකයන් ගෙන්වා ගන්න. කලින් ආණ්ඩු තියෙද්දි මේ වගේ අවුරුද්දක් ගානේ ඩෙක්‍රෙටෝ ෆ්ලුසි ආවේ නැහැ. නමුත් මෙලෝනි රජය පසුගිය වසර 5 පුරාම හැම අවුරුද්දෙම ලක්ෂ ගාණක් සේවකයන් නීත්‍යානුකූලවට ඉතාලියට එන්න අවසර දුන්නා. ඉදිරියේදීත් ඒ ක්‍රමයම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා පේනතෙක් මානක සන්තූරියා එකක් නම් එයි කියලා කියන්න බෑ. පසුගිය මාස කිහිපය තුළ ඉතාලි රජය සංක්‍රමණික නීති කිහිපයක් සංශෝධනය කළා. ඒ අනුව ව්‍යාජ රැකියා ගිවිසුම් මගින් වීසා ලබා ගැනීම වැළැක්වීමට රජය නව පරීක්ෂණ ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම බංග්ලාදේශය වැනි රටවලින් සිදුවන වංචා වැළැක්වීමට පියවර අරගෙන තියෙනවා. ප්‍රොටෙක්ෂන් ස්පෙෂියල් එහෙම නැත්නම් විශේෂ ආරක්ෂණ වීසා. මීට පෙර මානුෂීය පදනම මත ලබා දුන් විශේෂ ආරක්ෂණ වීසා වර්ගය ලබා දීම දැන් ඉතාමත් සීමා කරලා තියෙනවා. ඉතාලිය තුළ දැනට නීති විරෝධී හෝ වළංගු වීසා බලපත්‍රයක් නොමැතිව ලක්ෂ 5-6 අතර පිරිසක් රැඳී ඉන්නවා කියලා තමයි අස්තමේන්තු කරලා තියෙන්නේ. මේකෙන් බහුතරයක් ඇවිල්ලා තියෙන්නේ කලින් දීපු වතු වීසා වලට. ඒ ප්‍රමාණය මුහුදු මාර්ගයෙන් එන ප්‍රමාණයටත් වඩා වැඩි. අනෙක් පිරිස නැගෙනහිර යුරෝපේ කියන්නේ රුමේනියාව, බල්ගේරියාව, සර්බියාව වගේ රටවල් වලින් ආපු අය. 2026 ඉඳලා සියලුම ලේඛන AI වලින් තමයි චෙක් කරන්නේ. ඒ නිසා ව්‍යාජ සේවා ගිවිසුම් පෙන්වලා වීසා ලබා ගන්න තියෙන අවස්ථා ගොඩක්ම අඩුයි. ඒ වගේම ඒක බරපතල වැරද්දක් විදිහට සලකනවා. ඒ අනුව දඬුවම් ලබා දෙනවා. මෙලෝනි රජයේ බලයට පත්ුනේම නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය මුල් කරගෙන. ඒ නිසා රජය විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් රට තුළට පැමිණීම පුළුවන් උපරිමයෙන් පාලනය කරලා තියෙනවා. ඒ වගේම පිටුවහල් කිරීම සැලකිය යුතු මට්ටමකින් වැඩි කරලා තියෙනවා. ඒ යටතේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක්ම පිටුවහල් කළා. ඉදිරියේදී පැමිණීමට නියමිත යුරෝපා සංගමය විසින් අනුමත කළ නීතිය මගින් තවදුරටත් මෙලෝනි රජයේ සංක්‍රමණිකයන් පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ශක්තිමත් වෙනවා. පුද්ගලයෙක් පිටුවහල් කිරීම සඳහා රජයට විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා හිතන තරම් ඉක්මනින් හිතන තරම් ප්‍රමාණයක් පිටුවහල් කරන්න වෙන්නේ නැහැ. නමුත් ඔවුන් පාලනයකින් යුක්තව ක්‍රමානුකූලව ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඔයා වීසා එකක් නැතුව ඉතාලියේ මේ වෙනකොට ඉන්න කෙනෙක් නම් ඔයාට රස්සාවක් තියෙනවා නම් රංචු ගහන්නේ නැතුව ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැතුව රස්සාව කරගෙන පාඩුවේ ජීවත් වෙන තරමට හොඳයි. විශේෂයෙන්ම රාත්‍රී කාලේ ගමන් කිරීම එච්චර සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම බීලා අනිත් අය එක්ක රණ්ඩු සරුවල් කරගන්න යන්නත් එපා. සල්ලි හොයනවා වගේම වීසා එකක් හදාගන්න එක පිළිබඳ නිතරම සැලකිල්ලෙන් ඉන්න. මිනිස් සන්තූරිය එකකට ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන ඉන්න. ඉතාලි රජයේ නීති විරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන ඉතාම දැඩි ප්‍රතිපත්තියක්. ඉතාලියේ නීති විරෝධීව සිටින අයෙකු පිටුවහල් කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි කෙලින්ම පිටුවහල් කිරීම. පොලිස් පරීක්ෂාවකදී ලියකෙවිල නොමැතිව අසු වුණොත් දින 7ක් ඇතුළත රටින් පිටවන ලෙස නියෝගයක් නිකුත් කරනවා. දෙවෙනි ක්‍රමයට අනුව නීති විරෝධීව සිටින අපරාධ වාර්තා සහිත හෝ භයානකයයි සැලකෙන පුද්ගලයින් CPR මධ්‍යස්ථාන වෙත යොමු කරනවා. නව නීතියට අනුව මාස 18ක් දක්වා උපරිම කාලයක් මේක රඳවලා තියන්න පුළුවන්. ඉතාලි රජයේ ඇල්බේනියාවේ විශේෂ මධ්‍යස්ථාන පිහිටවලා තියෙන්නේ මුහුදු මාර්ගයෙන් පැමිණ සංක්‍රමණිකයන් එහි රඳවා තබා පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය පරීක්ෂා කරන්න. මේක යුරෝපයේ ඉතා දැඩි විවේචන ලක් වූ නමුත් රජයක දිගටම කරගෙන යනවා. ටියුනීසියාව, ලිබියාව, ඊජිප්තු සහ බංග්ලාදේශය වැනි රටවල් සමග ඉතාලිය සෘජු ගිවිසුම් ඇති කරගෙන තියෙනවා. ඒ හරහා ඒ රටවල වැසියන් 80 වහාම නැවත හරවා යැවීමට පහසු කරලා තියෙනවා.
රෝමය, මිලානෝ සහ නාපෝලි වැනි ප්‍රධාන දුම්රිය ස්ථාන සහ පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් නීති විරෝධී සංක්‍රමණිකයන් සෙවීමේ විශේෂ මෙහෙයුම් දැඩි කරලා තියෙනවා. නීතිය කොච්චර දැඩි වුණත් පිටුවහල් කිරීමෙන් නිදහස් වන අවස්ථා කීපයක් තියෙනවා. බරපතල රෝගාබාධ ඇති හෝ ගර්භණී කාන්තාවන් පිටුවහල් කරන්නේ නැහැ. ඒ වගේම ඉතාලි ජාතිකයෙකු හරි නීත්‍යානුකූල පදිංචිකරුවෙකු හරි විවාහ වෙලා ඉන්න කෙනෙක් පිටුවහල් කරන්නේ නැහැ. ඒ වගේම අවුරුදු 18ට අඩු බාල වයස්කාර දරුවන් පිටුවහල් කරන්නේත් නැහැ. කොහොම වුණත් ලබන අවුරුද්ද ඉතාලියේ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒකෙන් මෙලෝනි රජය නැවත පත්වේවිද නැවත නැත්නම් මෙලෝනි රජය පරාජය වෙයිද ඒ මත සංක්‍රමණික තීරණ කොහොම වෙනස් වෙයිද කියන එක ගැන අපිත් වෙනත් වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම bell icon එක click කරොත් මම වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබම සුබ දවසක්.